Hi guys, ඔවි legacy the new video. අද දවසේ මගේ leg workout routine එක ඔයාලත් එක්ක share කරගන්න යන්නේ. Let's start it. Workout එක පටන් ගන්න ඉස්සෙල්ලා මුලින්ම warm up කරලා පටන් ගන්න. හරි, මම මුලින්ම workout එක පටන් ගන්නේ barbell half squat එක. මම workout එක කරන්න rest ගන්න set ගන්න උඩින් දාලා තියන්න. හරි අපේ second exercise එක තමයි dumbbell front squat එක. quads muscle හොඳට develop කරගන්න පුළුවන් හොඳ exercise එකක් තමයි මේක. ඔයත් ඔයාලා workout routine එකට මේ exercise එක කරගන්න. මේ හැම exercise එකකදීම හොඳ tempo එකක් තියාගෙන 1 2 3 hold කරලා හොඳට muscle එක squeeze කරලා exercise කරන්න. exercise එක තමයි leg precision කියන්නේ. හොඳ focus එකක් කරන් quads muscle වල කැලේ ගිලෙට ගන්න ඕන නම් මේ exercise එක අනිවාර්යයෙන්ම ගන්න ඕන. මේ මම workout කරන්නේ competition එකට සෙට් වුණාට කලින් වගේ. මට මාරම support එකක් තිබේ යාළුවන්ගේ හැමෝගෙම. ඊළඟට කකුල් ලොක් කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ගන්න එක්සර්සයිස් එක තමයි ලෙග් කර්ල් කියන්නේ. අපි හැමස්ට්‍රින්ග් ફોකස් කරලා ටෙම්පෝ එක හොඳට තියාගෙන 1 2 3 හෝල්ඩ් කරලා ලස්සනට ගන්න ඕන එක්සර්සයිස් එක තමයි. හොඳට මතක තියාගන්න මේ ගන්න හැම එක්සර්සයිස් එකකම හොඳට මයින්ඩ් මසල් කනෙක්ෂන් එක තියාගෙන තමයි සෙල්ලම් කරන්න ඕනේ. මසල් එක ක්‍රියාත්මක වෙන විදිය, උඩට යන විදිය, පහළට යන විදිය හැම දෙයක් ගැන හොඳට කල්පනා කරලා තමයි සෙල්ලම් ගන්න. ඊළඟට මම කැමතිම එක්සර්සයිස් එක hip thrust. හොඳ glutes muscle එකක් හදා ගන්න ඕන නම් ගහන්න ඕන එක්සර්සයිස් එකක් තමයි මේක. ඊළඟට වැදගත්ම දේ තමයි හුස්ම ගැනීම breathing technique එක. ඔයාලා හුස්ම ගන්න ඕනේ එක්සර්සයිස් එකේ ලේසිම part එකේදී. හුස්ම පිට කරන්න ඕනේ එක්සර්සයිස් එකේ අමාරු part එකේදී. දැන් මම මේ ගහන hip thrust එකේදී පල්ලෑටදී හොඳට හුස්ම ගත්තා, උඩදී හුස්ම පිට කරා. මොකද උඩට එද්දි තමයි එක්සර්සයිස් එකේ අමාරු part එක තියෙන්නේ. ඒක තමයි ලේසිම ක්‍රමය. අන්තිමට අපේ දෙවෙනි හදවත වෙන කාෆ් මසල් එක. මේක ඔයාලට මුලින් වුණත් මේ වර්කවුට් එක පටන් ගන්න පුරුවා. ඒක අවුලක් නෑ. මේක හොඳ එක්සර්සයිස් එකක් අනිවාර්යයෙන්ම ගන්න ඕන එක්සර්සයිස් එකක්. කාෆ් ඩිවලොප් කරගන්න ඕන. සතියේ දවස් 3ක්වත් කාෆ් ට්‍රේන් කරන්න. ඔයාලත් අද ලෙස් ඩේ එක ස්කිප් කරා නේද? අදින් පස්සේ එහෙම කරන්න නැතිවි. මේ වගේ තවත් වීඩියෝ බලන්න ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. See you the next video guys.